අරහතුන් වහන්සේ මට මේ හැම එක්කෙනාම කියනවා සංකීවට හරියන්නේ නැහැ. ඔක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔව්. ඒක පොඩ්ඩක් මොකද්ද තේරුම් ගන්න ඕනේ? සං ඔව් සං උදේ සං ඒවා ඒ සං කියන එක වචනේ හරියට තේරෙන්නේ නැහැ. ඔව් දැන් මහත්වෝ අපි සිංහල භාෂාවෙම ගමු. සං කියන්නේ එකතු කරනවා වැඩි කරනවා. ක්‍යා කියන්නේ අඩු කරනවා බෙදනවා. ඔය ඉලක්කම් වලින් සංඛ්‍යා වලින් වෙන මොකක් කරන්න බෑනේ. කරන්නේ එකතු කරනවා වැඩි කරනවා. ක්‍යා කියන එකෙන් අඩු කරනවා බෙදනවා. ඔතන සංකිව්වේ ඔබ දැන් ඇහෙන් දැක්ක රූපයකට ඔබ එකතු වෙනවා. තණ්හාවෙන් ඔබේ කරගන්න හදනවා. කනට ඇහුණ ලස්සන සින්දුවක් ඔබ ලියාගෙන නැවත නැවත අහන්න රෙකෝඩ් කරගෙන ඔක්කොම එකව කරගන්නවා. එතකොට මේ සං කියන්නේ එකතු කරනවා වැඩි කරනවා. එතකොට මේ ප්‍රියමනාප දේ එකතු කරනවා. අප්‍රියමිහිරි දේ අඩු කරනවා. ක්‍යා ඒක මේ හේතුඵල දහම කොහොමද මේ සංකේත දැන් එකතු කළාම හේතුවක් සිද්ධ වෙනවා. ප්‍රිය දෙයට ඇලීම හේතුවක්. බුදුහාමුදුරුවෝ කිව්වා තේසං හේතුන් තථාගතෝ හේතු තුනයි. තේසං හේතුන් තථාගතෝ මේ එකතු කරන හේතු තුන ප්‍රිය දෙයට ඇලෙනවා. ඇහෙන් දකින්න ලස්සන ප්‍රියමනාප බාහිර රූපයකට තණ්හාවක් ඇති වෙනවා ඇලෙනවා. කනට ඇහුණු ප්‍රියමනාප සද්දයක් මගේ කරගෙන එකතු කරගන්නවා. හොඳ රසවත් කෑමක් මගේ කියලා කනවා. නාසයට එන ගඳ සුවඳත් දිවට කයට ඔක්කොම එකතු කරගන්නවා සං කියන්නේ එකතු කරන එක. එකතු කරනවා වැඩි කරනවා ගොඩ ගහ ගන්නවා රස කර ගන්නවා. එකතු කරනවා ගොඩ ගහ ගන්නවා රස කර ගන්නවා අල්ල ගන්නවා අයිති කර ගන්නවා තණ්හාවෙන් තමන්ගේ කර ගන්නවා. ඒ ඔක්කොම සං. එකතු කරගත්ත ඒවා තමයි මලකට තට්ටු තුන හැටියට නාම කාය තුල ගති හැටියට තැන්පත් වෙනවා. ওই ගතිම තමයි තියෙන්නේ. ඒ ගතිද අරහතන් වහන්සේ ගතිය දැන් ඔය රූපකය මරුණට පස්සේ වයසට ගියාම අර ගතිය මැරෙන්නේ නැහැ. ගතිය තුලලා ඊගාවට උපදින තැනදිත් ඔය ගතිය පවතිනවා. දැන් උදාහරණයක් ගමුකෝ. අර සේරි වාණිජ ජාතකයේ අර මේ සේරි වාණිජ වෙලෙන්දයි කච්චපුට වෙලෙන්දයි ගියා බෙලඳාමට. අර ඉස්සෙල්ලා පාත්‍රයක් රන්තලියක් හම්බුණානේ. ඉස්සෙල්ලා හම්බුනේ සේරි වාණිජ වෙලෙන්දට. එයා ගත්තේ නැහැ. එයා ඒක ගන්න නැතුව බඩු ටිකක් විකුණලා කට්ටකමට පොඩ්ඩක් මොනවා හරි එකතු කරගෙන මේක ගන්නවා කියලා ආවා. ඊගාමට ආව කච්චපුට වෙලෙන්ද බෝසත් වෙලෙන්ද. බෝසත් වෙලෙන්ද මුළු ඔක්කොම බඩු පොඩියම දීලා මේක ගත්තා. ඔන්න ඔතෙන්දී මේ තරහ ගතිය පටිඝානුසය ආවා. මට හම්බුන පාත්‍රය අරගත්තා. ඔය තරහ ගතිය තමයි ආයි නැවත 550 ජාතකයේම තියෙන්නේ. ඔබ ගාවත් තරහක් තියෙනවා නම් කවදා හරි ඕක සංසාරේ ගෙනාපු එකක්. අද මේ ජීවිත දැන් ওই මහත්ය කල්පනා කරන්නකෝ ඔය මහත්යට තරහකාරයෝ ඉන්නවා. වෛරකාරයෝ ඉන්නවා. විරුද්ධකාරයෝ ඉන්නවා. නොගැලපෙන මිනිස්සු ඉන්නවා. නොපැහැෙන මිනිස්සු ඉන්නවා. සමහරට තමන්ගේම පවුලේ වෙන්න පුළුවන්, අසල්වාසීන් වෙන්න පුළුවන්, ගමේ වෙන්න පුළුවන්, කොහේ හරි. ඔය තරහ කවදා හරි ඉඳන් ගෙනාව පවත්වාගෙන යනවා. ඔය ගතිය තියෙන්නේ මැරෙන කොටත් ඔය ගතිය තියෙනවා. ආයි කොහේ හරි ඉපදුනත් ඔය ගතිය එනවා. ඒකට හේතුව තමයි ගතිය. ඵලය තමයි අර අනුසය අස්කලොත් ඔය ගතිය අයින් වෙනවා. අනුසය දවස් 7ක් වැඩුවොත් ඔය ගතිය අයින් වෙනවා. ඒකනේ අනුසතිය වඩන්න ඕනේ කියන්නේ. අර මලකට තට්ටු අයින් කරා කියන්නේ අර රාගමල දේශමල අයින් වෙනවා. ඔය ගති ශේෂයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. නගති වෙනවා. ගති සුගති දුගති අගති විගති නගති තත්වයටපත් වෙනවා. එතකොට ඔය හැම කෙනෙක් ගාවම ප්‍රිය දෙයට ඇලෙන ගති ස්වභාවයක් තියෙනවා.
ඒක තමන් හදාගත්ත පුරුදු කරගත්ත පුහුණු කරගත්ත පදම් කරගත්ත ගතිය. තරහ යන ගතියකුත් තියෙනවා. ඒකත් නිච්චසේ සුඛසේ අත්තසේ හදාගෙන තියෙනවා. ඔය ගති තියෙනකන් නිවන් දකින්න බෑ. ඔය ගති අයින් කරන්න තමයි අනුස්සති වඩන්නේ. තේරුණාද? අනුස්සති වඩලා බැලුවොත් ඔය ගති දවස් 7කින් ඔක්කොම ඉවරයි. මේ අනුස්සති වඩනවා කියන එක දැන් හුලං අද්දට පිට කරලා ඔය අයින් වෙන්නේ නැහැ. බඩ පිම්බීම හැකුලා යන්න ඕනේ නැහැ. සිල් සමාදන් වුණාට පංචිල්, අටසිල්, දසසිල්, සාමණේර සිල්, උපසම්පදා සිල්, උපසම්පදා සීලය අවුරුදු 60ක් 70ක් වැඩුවත් ඔය අනුස්සති වැඩෙන්නෙත් නැහැ. ඔය ඉන්ද්‍රිය සංවරය වෙන්නෙත් නැහැ. නිවන් දකින්නත් බෑ. ඒක මේ හදාගත්ත ආගමක බොරු කතාවක්. බුදුහාමුදුරුවෝ නහි සීලවතං හෝති. සිල්වතක් රැකලා නිවන් දැක්ක කෙනෙක් කොහේවත් කවදක්වත් අදත් නැහැ එදත් නැහැ බුදුහාමුදුරන් කාලෙත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ නහි සීලවතං හෝති. හැබැයි අනුසති වැඩුවොත් ඒ ඔක්කොම හරියනවා. දැන් අද ඔය උපසම්පදා සිල් වෙනවා, සාමණේර සිල් සමාදන් වෙනවා, දස සිල්, අට සිල්, පන්සිල් ඒව හොඳයි පැවැත්මට. හැබැයි නිවන් දකින්න අනුසති වඩලා අර අනුසයාස කරන්න ශේෂයක්වත් උපකාර වෙන්නේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.